ඊට පස්සේ දැන් කුස රජුරෝ හවස් කාලේ මාලිගාවේ ඉන්න උදේම මාලිගාවෙන් පිට වෙනවා. මේක අම්මලා කරපු උප්පරවැට්ටියක්. අර කුස රජුරන්ගේ මූණ පෙනී කියලා. ඊට පස්සේ කාලයක් යනකොට මේ කුමාරිකාවට ආසයි ඇත්තටම මම බැඳපු මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද? මට මූණ පොඩ්ඩක් බලා ගන්න කියලා. නමුත් ඒ හැම වෙලාවෙම බිසව සීලවතී මව් බිසව අර නීතිය සිහි කර කර ඈව නැවැත්තුවා. කුස රජුරවන්ටත් ආසාවක් හිතුණා. මම මෑ ළඟට යන්නේ රාත්‍රියේ විතරයි. දහවල් කාලේ පබාවතිගේ මූණ බලන්න ආසයි මම. අම්මා ළඟ ගිහිල්ලා කිව්වා. රජුරුවන්ගේ තේජසට පින්බලයට අම්මට උත්තරයක් නේ. මේ කරගන්න දෙයක් නැතුව කිව්ව එහෙනම් ඇත්තලේ සැඟවී ඉන්න මම ඇත්තලට පබාවති ගෙන්නගෙන එනවා. ඉතින් පබාවති ඇත්තලේ බල බලා යද්දි ඇත්ගොව්වෙක් විදියට හිටපු කුස රජුරෝ යම් දැරලා ඇත් බෙට් එකකින් ගැහුවා. ඉතින් පබාවති ගැහුවා තුගේ අත් දෙක කපනවා. අපේ කුස රජුරවන්න කියලා මේ ගියා. ඉතින් ඒ ලොකු හිතේ කුකුසක් කොහොමද මෙහෙම කරන්නේ? ඇත්ගොව්වේ. ඊට පස්සේ මේ සිහි කල්පනාව අඩු යන් මේ දුව කියලා සීලවති විසව ගෙන්නන්නේ. තවත් දවසක් යනකොට ආය අම්මට කියනවා දී මට ආය බලන්න ඕනේ ආවා. ඊට පස්සේ එහෙනම් කිව්වා අස්ව ගාලේ ඉන්න කියලා. අස්ව ගාලේ අස්වැයෝ බලන්න යනකොටත් අස්ව බෙට් එකකින් ගැහුවා. ඒක 아무තුම එකක්. ඒක හිනා වුණා නම් එකක්. එතකොට එදක් කිව්වා උඹගේ අත් කපනවා කියලා. අපේ කුස රජුරවන්න ගිහිල්ලා. දැන් මේ විදිහට එක එක සිද්ධි වෙනකොට මේ පබාවතිට ප්‍රශ්නයක් ආවා. ඇත්තටම දැන් මොකක් හරි මෙතන ප්‍රශ්න. ඊට පස්සේ සීලවති බිසවට කිව්වා කොහොම හරි මට මගේ ස්වාමියාව දකින්න ඕන. දැන් සීලවති බිසව දැනගත්ත දැන් නම් ආයෙ නවත්තන්න බෑ. කුස රජුරොත් එක්ක කතා කරලා වීදි සංචාරයක් හැදුවා රජුරෝ. ඒකෙදින් කුස රජුරෝ පිටිපස්සේ තියලා ජයම්පති කුමාරයා ලස්සනයි. ඒ කුමාරයා ආභරණ වලින් සරසලා ඇතා ඉස්සරහ තියලා ගියා. දුනු මිනිස්සු හිතනවා කුස රජුරන්ගේ ආරක්ෂාවට මල්ලි ඉස්සරහින් යනවා කියලා. එතකොට පබාවති හිතනවා දැන් අම්මා ප්ලෑන් කරපු දෙයි. ඒ තමයි අර ඉස්සරහින් යන කෙනා ස්වාමියා කියලා මෙයා හිතනවා කියලා. ඊට පස්සේ ඔන්න දැන් ඇතා පිට වීදි සංචාරය කරනකොට කවුළුවෙන් මේ මෝන දාලා මේ පබාවතිය බැලුවා අර ඇතා පිට යන ස්වාමියා දිහා. ලස්සන කුමාරයෙක්. එතකොට මෙයා සතුටු වුණා මාහට කොයිතරම් ලස්සන ස්වාමියෙක් ලැබිලාද කියලා. කියලා සතුටින් ඉන්නකොට අර පිටිපස්සේ යන කුස රජුරෝ අතින් එක එක දේවල් කරලා විකාර කළා. එතකොට මෙයා පබාවතිට ආයෙ සැකයක් ආවා. මේ මූණ විරූපි කෙනා එදා මෙයාමයි මට ඇත් බෙට්ටෙන් ගැව්වේ. දැන් කොහොමද ඇතා පිට යන්නේ අනිත් එක මට විකාර කර කර. ඊට පස්සේ ඇහුවා සීලවති මෑණියගෙන් මෑණියනි කවුද අර මනුස්සයා? කිව්වත් දියණිය රජුරෝ තනියෙන් යවන්න බෑනේ. ඒකයි ඔය උඩට තව කෙනෙක් ගත්තේ. නමුත් මෙයාට සැකයි. මෙයාගේ උපස්ථානෙට සාගල නුවරින්ම කුදී කොන්ද කුද වෙච්ච සේවිකාවක් එවලා තිබ්බා. ඉක්මනට යවුවා. ඔය ඇතා නවත්තන තැන ඉස්සෙල්ලා බහින්නේ කවුද කියලා බලාගෙන වරින් කියලා. ඉස්සෙල්ලා බහින්න ඕන රජුරු. දැන් බලාගෙන වරින් කියලා. කුදී ගිහිල්ලා අර පිරිස මැද හැංගිලා බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලා කුස රජුරු බැස්සා. ඊළඟට තමයි මල්ලි බැස්සේ. බැහැපු ගමන් කුස රජුරු වටපිට බලනකොට කර්මාන් රූපම අර කුදීගේ මූණ පෙනුණා. මේ වරක් කිව්වා. කුදියව වුණා. කියන්නේ වචනයක් ගිහිල්ලා කිව්වා. කුදී වේවුලලා දුවලා මාලිගාවට ගියා. ගිය ගමන් ඇහුවා මේ කවුද ඉස්සලා බැස්සේ කියලා. කුස රජුරුමයි කිව්වා. හරි කුස රජුරු තමයි ඉස්සරහින් ගිය එක්කෙනාද පස්සෙන් ගිය එක්කෙනාද? ඉස්සරහින් ගිය එක්කෙනා කියලා එයාත් පචයක් කිව්වා. ඊට පස්සේ දැන් කුස රජුරු ආයෙ බලන්න ඕන කියන තැන කිව්වා එහෙනම්
මං උයනට ගෙන්නන්න එන්නම් උයනේදීන් බලන්න කියලා. කුස රජුරෝ උයනට ගිහිල්ලා පොකුණේ ඇතුලේ සැඟවිලා හිටියා නෙළුම් කොළුවකින් මූණ වහගෙන. ඊට පස්සේ පබාවතී උයන බලා ගිහිල්ලා කුමාරිකාවොත් එක්ක මූණ සෝදන්න පොකුණට බැස්සා. එතනම ලස්සන නෙළුම් ඒ නෙළුම් පැලේ නෙළුම් පඳුරේ ලස්සන නෙළුමක් පිපිලා. ඒක ගන්න පාත් වුණා. ෆොටෝ එකක් වුණත් ගද්දින් ලස්සන ගෑනු ළමෙක් නෙළුම් මලක් ගන්න පාත් වෙනවා කියන්නේ කොච්චර ලස්සනද? කුස රජුරවන්ට ඉන්න හිතින තැන් අමතක වුණා. අර නෙළුම් මල ගන්න පාත් වෙනකොට එකපාරම කොලේ අයින් කළා මමයි කුස කියලා පබාවතිගේ අතෙන් ඇල්ලුවා. ඔක්කොම අමතක වුණා. අර පබාවති මෙන්න දිය රකුසේ කියලා කෑ ගහගෙන සිහිය නැති වුණා. ඊට පස්සේ මෙයා උස්සගෙන මාලිගාවට ආවා. ආපු ගොම්ම පබාවති දැනගත්තා. මැවි පේන්න ගත්තා. ඇත්තලේදී ගහපු හැටි. අස්වහලේදී ගහපු හැටි. ඇතා පිට විකාර කර ගියේවා. පොකුණෙන් දිය රකුසෙක් වගේ මතුවෙච්ච හැටි. අප්පිරිය වුණා. අර ප්‍රාර්ථනාවම වැඩ කළා. සියලු තමන්ගේ සේවකයන් කතා කරලා ඒ මොහොතෙම නැවත මඳුරට සාගල නුවරට යන්න පිටත් වුණා. කුස රජුරු කල්පනා කළා මෙයාගේ ආවේගයට යන්න නොදුන්නොත් මෙයාට ජීවිතහානියක් වෙන්න පුළුවන්. යන්න දෙමු කියලා යන්න දුන්නා. ඊට පස්සේ පබාවති මනාව යෙදූ රථවලින් වහා මඳුරට සාගල නුවරට පිටත් වුණා. දැන් ඔන්න දහවල් කාලෙම පිටත් වුණා. රාත්‍රිය උදා වෙනකොට සඳ නැති අහසක් වගේ කුස රජුරවන්ට පාළුවම දැනුණා. පහනක් නැති ගෙයක් වගේ පාළුවම දැනුණා. මොකද්දෝ මෝසල බවක් පැතිරිලා ගියා. පබාවති නැති ශෝකේ නිදා ගන්න නැතුව රේ පහන් කළා. ඊට පස්සේ පබාවති උදේ පාන්දර මව් ළඟට ගිහිල්ලා කියනවා මට තවත් රාත්‍රියක් ගත කරන්න බෑ පබාවතේ නැතුව. මේ රාජ්‍ය මාගේ මෑණියම්ම මේ රාජ්‍ය විචාරන්න මම යනවා පබාවති සොයාගෙන. ඈ ගෙන්නගෙන මම එනවා අම්මේ. මම ජීවත් වෙලා හිටියොත් ආයෙ එනවා. මව්තුමිය සියලු කලමන හදලා දුන්නා. වීණාවක් අරගෙන පංචායුධයෙන් සන්නද්ධව කුස රජුරෝ පාගමනින්ම යොදුන් ගණන් යොදුන් 100ක් මාවතට ගියා. ඊට පස්සේ කුස රජුරෝ මඳුරට සාගල නුවලට අඩිය තියෙනකොටම සවස් කාලේ අඩිය තියෙනකොටම මේ නගරෙට බෝසතුන්ගේ යසෝදරාවන්ගේ සංසාරේ බන්ධනේ බලන්න පබාවති ඇඳෙන් නැගිටුණා. නිදාගෙන හිටිය පබාවති ඇඳෙන් නැගිටුණා කුස රජුරෝ මඳුරට සාගල නුවරට අඩිය තියෙනකොට. ඇඳ රත් වෙන්න ගත්තා. ඊට පස්සේ ඈ පැදුරක නිදාගත්තා. කුස රජුරෝ මඳුරට සාගල නුවරට ආවට පස්සේ පබාවතේ නිදාගත්තේ බිම. එක්තරා කාන්තාවක් මේ ආපු අමතුම පුජ්‍යලිය දිහා බලලා පුතේ කියලා කතා කළා. තේ කියලා කියන්නේ ඒ කාලේ තියෙන බීම මොනවා හරි දෙකෙන් සංග්‍රහ කළා. පුතා උඹට යන්න තැනක් තියනවද? නෑ අම්මා කිව්වා. එහෙනම් ඉඳපන් කියලා හොඳට රසට කන්න බොන්න දුන්නා. රැගිනා කහවණු 1000ක් ඈට දීලා. උදේ වරුවේම කල්පනා කළා මම මොකද දැන් කරන්නේ? මාලිගාව කොහෙද තියෙන්නේ? මා පබාවති දකින්නේ කොහොමද? ඊට පස්සේ කොහොම හරි මේ රැකියාවක් හොයාගෙන ආපු කෙනෙක් විදිහට ඇත්හලට ගියා. ඊට පස්සේ ඇත්හලට ගිහිල්ලා වීණා වාදනය කළා. ඒතර වීණාව රාත්‍රියේ වාදනය කරනකොට අර පැදුරින් නිදාගෙන හිටපු පබාවති නැගිට්ටා. ඈට ඒකාන්තයෙන් හිතුණා එහෙනම් මං කුස රජුරු ඇවිල්ලාමයි කියලා. ඊට පස්සේ රජුරුවන්ට ආසයි තියලා රජුරු කිව්වා වීණා වාදකයා හරි හොඳ කෙනෙක්. මේ කහවණු 1000 දීලා මේ
ඒ මාලිගාවේ හැමතැනම වීණා වාදනය කරපන් කිව්වා. ඒතර කුස රජුරෝ කල්පනා කළා මට මේ ඇත් ගාලකට වෙලා ඉන්න වෙයි. හැමදාම වීණා වාදනය කර කර මට ඕනේ පබාවති ළඟට යන්න. කිලේ කහවණු 10 ඇත්තල්ලේ එක්කෙනාටම දීලා ඊළඟට ගියා කුඹල්කාරයා ළඟට. කුඹල්කාරයා ළඟට ගිහිල්ලා මැටි වලින් එක එක වාදන හැදුවා මං කුඹල් ඔබට උදව් කරන්නම් කියලා. ඒ වාගේ ලස්සන වාදන මැටි වලින් හදපු මදුරට සාගර නුවර කවුරුත් දැකලා නැහැ. වෙන මේ වාදන වල ඇඳා කුස රජුරුයි පබාවති ඉන්නවා කුදී පැත්තකට වෙලා ඉන්නවා රූප ඇඳා. ඇඳලා ඒක අල්ලගෙන අදිෂ්ඨානයක් කළා වෙන කෙනෙකුට පේන්න එපා. පබාවතිට විතරක්ම